කෑවට පස්සේ බරන් හදාගත්තා. උඹ කහන් අපි කෑවට පස්සේ ගිහින් මිදුලට ගාපන්. එතකොට ඔයාටත් අයියගෙන් බැනුම් අහන්න වේ. ඒ වුණාට අපේ අම්මා තාත්තා ඉන්න දවස්වල ඔයාට එහෙම කරේ නෑනේ. මේ මගේ ලැබීම වෙන්නේ නැති අයියේ. මේ උඹ මෙහෙ හිටිය ඇති. බලන් ගෙදරින් එළියට. ඔබ කොහෙද යන්නේ? දන්නහක් නෑ අයියේ. අරන් හදාගත්තු එකා කියලා ගෙදරින් එළෙමු. අඩේ මොකද බං ඒ? මොනා කරන්නද අයියේ? ඉතින් මං කොහේ හරි යනවා. ඒ සිරාවට පවු නේද බං ඒ මල්ලි? මොනා කරන්නද බං? ඌ අරන් හදාගත්ත හින්දානේ ඔය සේරම. අන්න ගෙදරින් එළෙමු කියලා කොහෙද ගියා මල්ලි? ඒ මල්ලි අන්න උඹලා මල්ලි කුඹුර යටින් ඉන්නේ. යම පොඩ්ඩක් බලන්න. යලි කවදාවත් හමු නොවනා බව මද පවන අනේ මගේ මල්ලි මට අනේ සමාවෙන්න අරින්නකෝ. ආදරණීය අම්මේ තාත්තේ කවදාත්ම තමන්ගේ දරුවන් අනුන්ට නම් දාලා යන්න එපා මේ ලෝකේ. මොකද අපි තරම් කවුරුත්ම අපේ දරුවන්ට ආදරේ නැහැ අම්මේ තාත්තේ. ආදර මව්වරුනේ මහාමායාවරුනේ සුවඳයි මෞසනේ ජීවිතේ තනරේ නරේ තරල්ලාරු තරේ රරේ